ගුඩ් මෝනින් අයියා. අද පරක්කු ඉනේ. අයියානේ ඔයාද මේ අලුත් වාහනයක් ගත්තා නේද? ඒක නෙමෙයි දාන්නේ. නේද බයික් එකේද? ඇයි වාහනේ කැල්ලද? ලේසි නේද? ඒක තමයි. මේ අයියා ඒකේ එන්ජින් කැපැසිටි කියලා 2500 නේ. ඉතින් ලේසිනේ බයික් එක නේ. ඒක තමයි. නෑ බොස් ඇවිල්ලා නෑ මං හිතන්නේ. මම කෝල් එකක් අත ආන්සර් කරේ නෑ. ඉක්මනට ගිහින් ටයි එක දාගන්න. හරි. ඉතින් ඉන්නේ අපි හරක් කියලා වෙන්නේ. ලොකුවට වාහන නම් ගන්නවා. ඒ උනාට තාම එන්නේ බයික් එකේ. කුණු ලෝබේ. 2500 එන්ජින් එක අරගෙන බයික් එකේ එන්නේ. අනේ ඔයා ලස්සන ඇඳුමක් ගත්තද? ඇත්තට ඒක හරි ලස්සනයි වනේ. ඔයාගේ ස්කින් එකටම මැච් වෙනවා. කොහොමද? මෙතන එනවා. නේ හරි ලස්සනයි. කොහෙද ගත්තේ? ඒක ලස්සන දුන් තියනවා. මමත් දැක්ක වන්නේ යන්නේ කොහෙද කිකි ඉන්නේ සැලරිස් වලට. කීයකලද? හිමදේ චගනද? 5000 ගානද? හැබැයි කමන්නේ ඒකට නම් වටිනා නේද? හරි අක්ක වැඩක් කරගන්න. නේ අද හරි බිසි. මේ ගෑණි කියන බොරු. ඔය ඇඳුම් පිටකොටුවේ රුපියල් 250ට තිබුණා. ඊයෝ. ඒකට ඇඳුම් මැච් වෙන්නේ නැහැ. Excuse me sir. චතු අපේ accounts වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට පුළුවන්ද මට ඒක පොඩ්ඩක් check කරලා දෙන්න? පුළුවන් සර් මම ක්ලියර් කරලා දෙන්නම්. පොඩ්ඩක් වෙලා යන වැඩක් රැ වුණාට ප්‍රශ්නයක් නැහැ නේද? හරි සර් කමක් නැහැ. මම මේ ළඟනේ ඉන්නේ. Thank you sir. මම කර්මයක් දක්වා මේ ඔෆිස් එකේ වෙනෙව නැත. හැමතිස්සෙම මටම වැඩ බාර දෙන්නේ. අයියෝ අර ටෙක්ලා කියන ගෑනට දීපන්කෝ. කොහෙද ඉතින් ඒ ගෑණි මගේ පස්සෙන්ම ඉන්නේ. අපුල ඉතින් රාගෙනකම වැඩ කරපන්කෝ අනේ මට ට්‍රාන්ස් එකක් එන්නේ නැහනේ. ජෝඩු අද තනියෙන් කනවා වගේ අපි නේතුවනේ. පද හදන්න එපා චතු අපි හොඳ යාළුවෝ. හරි ඉතින් කේන්ති ගන්න එපා විහිළුවක් කරේ. මොන විහිළුද? අපි දන්නේ නැතුව එමු ඔෆිස් එකේ ඇරිලා නටන නාඩගම්. හිතන්නේ අපි දන්නේ නැහැ කියලා වෙන්නේ නැති. අනේ ඉතින් උන්ට හොඳ නම් අපේම කන්න මං තව ටිකකින් එන්න. अरे चतुओ अरे चतुओ चतुओ